දෙනවා ඔයාට. පැත්තට ටවුන් එකට ගිහලා කන්න දෙයක්ත් අරන් මේ බත් එකකුත් අරන් ටක් ගාලා එනවා හරිද? මේ අනිවාර්යෙන් එනවා හරිද? මේ මෙතනට ගිහිල්ලා එන්න ටක් ගාලා. එයාට දන්නේ නැහැ මමට දාන්නලු. නැත්තම් මම ඕක රසුත්තේ වෙන දෙයක් කරා. මම දාන්නකෝ මේ. දැන් බඩු ටික මේ ගත්තා. මෙච්චර වෙලා ගියේ මෙතන ඉඳන් ටවුන් එකට සෑහෙන්න දුරයි. ඒ ටවුන් එකට ගිහිල්ලා මේ බඩු ටික ගත්තා. ප්‍රශ්නයක් හින්දා හරියට නැති හින්දා දැන් ආයෙ පාරක් අහුර ගන්න ඕනේ. ඒ හින්දා මේ අහුර ගන්න බත් එක්කුත් ගත්තා. බත් එක නෙල්ලියදී අපි බඩු ගත්තට මේ බඩු මලකුත් ගත්තා. ඔක්කොම ගත්තා. නෑ. මේ බබරගල යන්නත් තියෙනවා. ඔව්. ඉස්සෙල්ලට ගිහිල්ලා පොත් ටිකක් ගත්තා. මේක හොයාගන්න. තියාගන්න. ගත්තා. කොයි කොතනද ඉන්නේ ආච්චි කෙනෙක්? මම මෙතන ඉන්නවා ආච්චි කෙනෙක් මේ පන්සල් ගාවට එන්න. එහෙමද? ඔව් අපි දෙන්න සාමාන්‍යයෙන් මෙහෙම දේවල් ගොඩක් කරනවා. එහෙමද? හොඳයි නේ ඔය දවසේ නේද? කරනවා. දැන් ඔය බබරගලයි අපි දැන් ඇවිදින ඒවා තමයි ගොඩක් කරන්නේ. ඔයාලා කොහෙද පුතේ? අපි බෙලිගලට එන්න. අපි දැකලා තේ සමහරක් පිට. අර මේ හැලමඩ පාරේ නේ. හැලමඩ පාරනුත් ගියයි. මේ අලව පාරෙන් ගිහලා බෙලිගල පැත්තට යනකොට එහෙමත් යන්න පුළුවන්. මේ අපි එහෙ ඉතින් අපි කරනවා ඉතින් එහෙම දේවල්. හොඳයි නේ පොය දවසේ නේද? ඔව් පොය දවසේ අපි දෙන්න ඉතින් ගොඩක් ඒ දේවල් තමයි ඉතින් ඔයාලා ජොබ් කරනවද? ජොබ් කරනවා. මම මාත් රට හිටියේ කලින්. ඊට පස්සේ මේ ඇවිල්ලා දැන් ආයෙ ලංකාවට එලා මේ සිංහල බෙහෙත් කරනවා. ඔහොම තමයි යන්නේ. සිංහල බෙහෙත් දෙක. ඔව් කැඩුම් බෙහෙත්. ඒවා කරනවා. බෙලිගල. ඔව්. බෙලිගලේ පැත්තේ කරනවා. එහෙමද? මේ ඒවත් එක්ක ඉතින් මේවත් යනවා. එහෙම තමයි. අපි කියනවා. ගිහලා එන්න. ආජි. ආයෙත් නෑ කියලා. මේ කැමේ. නෑ. තින් සිද්ද දේවා. නෑ. ඔව් කැමේ ගාච්ච වතුර තියනවනේ. තියෙනවා. ඔයාට පින් ඈ? මට අයියටයි මටයි දෙන්න. දෙන්නටම පින් ඈ? අපි දෝව තමයි කරන්නේ ආච්චි. ඔයාලට වැඩි දෙඩිලා දේවා කිරිච්ච දේවා. ආජි දෙවි විශ්වාස කරනවා. ඔව් මම විශ්වාස කරනවා නේ. එහෙනම් ආජි දෙවියෝ තමයි අපි දෙන්න වෙන්නේ. බද්දර කාලේ නෑනියෝ මම විශ්වාස කරනවා. මම පාපත් කරන්නේ බද්දර කාලේ නෑනියන්ට. පතු කරනවා. ඔව්. දෙයන්ගේ සීටයි පුතේ. හරි ආච්චි එන්න. වතුර දෙනවා. ඔව්. හරි.